මේ ඉන්නේ BYD ප්‍රබෝධ ගාල්ලේ ෂෝරූම් එකක් දාලා තියෙන BYD වලට හයිවේ යද්දි පේනවා පාරයිනවා නේ එච්චර සල්ලියක් තියෙනවා මම මේක පෙන්නවා මේ තියෙන ප්‍රබෝධ ටෙන්ට් රස්සාවට යන තැන බෝඩිය මෙතන උඩම තට්ටුවේ බෝඩියම තමයි ප්‍රබෝධ ඉන්නේ හැබැයි බෝඩියම උඩ චූටි නේ ඒක තමයි කොළඹ ජොබ් එකක් හොයාගත්තා කොහෙද පිටකොටුවේ කමර්ෂියල් බැංකුවේ හැබැයි නැත්තම් තියනවා දැන් මේ මං අරක බලන්න හෙට කියන්න මම හරියට. ලක්ෂ 4මාරක පඩි ගන්න කොණ්ඩේ රෙවල එක පන්න සල්ලි නේ මෙන්න මේ ළමයි දිහා පොඩ්ඩක් බලන්න ලක්ෂ 5ක 6ක පඩි ගන්න ළමේ අම්මට තිබි. මේවල හම්බෙන්නේ. ඔය බොරු කියන්නේ කොණ්ඩේ රෙවල එක කපා ගන්න සල්ලි නෑ මේ ළමයා ඔබ දාහන් සුපුල් ඒක තමයි සුපුල්. බයික් යන්න කියලා මං කීයක් හරි දෙන්න කොණ්ඩේ රෙවල කපන්න නෑ ඔබ දෙන්න මං කපා ගන්න. ඈ මං කපා ගන්න. කවදාද තියෙන කොණ්ඩේ රෙවල කැපුවේ දැන් සති 3කට විතර කලින් බා. සති 3කට විතර කාලේ ලිස්ට් එක දානවා කියලා ප්‍රබෝධ නෑ දැන් ඉන්නේ මේ ඊයේ එකතු කරලා මෙන්න මේ ළමනේ කොණ්ඩේ රෙවල කපන්න කීයක් හරි වලද ලක්ෂ 6ක 7ක පඩි ගන්නවා ඔව් ඔව් දැන් මේ අද සුපුන්ගේ පඩි ගන්නවා නම් මං කේම් එක පාර දීලා ගන්නවා මචං 60 ඩිපාර්ට්මන්ට් එක බෝඩි මට හොත් එක ගියේ ඉන්නේ. සුපුන්ගේ ගාල්ලේ IT කරන්නේ මම මේකත් දාන්න මචං එකතු කරලා කැල්ල නෑ නෑ මේ මං හොරනේ කොහොමත් හිටියේ යන්න පුළුවන් කාටද දාන්නේ? යනවා මේක දාන මම YouTube එකේ නෝන් පොඩි පොඩි කැල්ල ශිල්පාලි ගා ප්‍රයිවට් තනිකර ඔක්කොම ප්‍රයිවට් ප්‍රයිවට් දැම්ම වගේ තමයි. සුපුනෝ මම සුපුනෝ ඔබ තමයි කතා කරලා තියෙන ඔබේ ඩ්‍රීම් වෙහිකල් එක මොකක්ද එතකොට මේ නාකියම මේ ඉස්සෙල්ලා බයික් එකක් ගන්න හිතන්නේ. හරි බයික් එක හරි ඉන්නත් ඔය බණ්ඩාරගමට බයික් එක ගමු නැත්නම් මොඩල් එකක් කියන වාහන මොඩල් එකක් වාහන මොඩල් එක. ඔයා කැමති මොඩල් එකක් කොල්ලක් දාලා බලන්න මචං කොරොල්ලා XCO WX මට අරක දානවා වෙන Axio WX3 කියලා දුන්න දැකලා තිබා. ඒකක් කරේ ප්‍රේසයක් අය තමයි පළවෙනි ඒක ප්‍රීමියම් ලුක් එකක් නේද තියෙන්නේ සුදු ඔව්, අන්න පාරක හරි සුදු ආහ් ඒක ස්පෝර්ට් මොඩල් එකේ සයිලන්සර් දෙකක් කෙන ගන්නේ දෙකක්. බොයි නම්බර් ටිකක් දැම්මේ ඔව්. මටත් නම්බර් ටික නම් ආවා දැන් මොකද කරන්නේ දැන් කාඩ් එකක් දාගෙන හතර දෙනාත් එක්ක ඉඳලා ඉඳන් මගේ කම්පැනි බෝඩ් එකෙන් ගම්ම එක අල්ලගෙන තියෙනවා. මිස්යුස් කරනවා ආයෙ අතර දාන්න ඇයි ඔයා කොල්ල වයලන්ට් වෙලා කැමරා ගන්නවා ප්‍රබෝධ දැන් ඔයා මේ විදිහ දරුපාවුල් එක්කනේ තාම යාළුවා විතරයි ගෑල්ලම කින්න මේ විදිහ මාතරේ තාම ගොඩක් කල් යනවා මේ දැක්ක දෙක්කම ආපු සතුට අඩ මේවා දාන්න එපා මේ වීඩියෝ හරිද මේවා අපි බලමු ප්‍රයිවට් දාලා කාලෙකින් මොකද වෙන්නේ ලයිව් ටේට් එක යව් ඉරාට ලක්ෂණ ඔයාට මේ විදිහ ගෑල්ලම ඉන්නවා ආ මේ දැන්ටම කතා කරනවා යාත් එක්ක බලපොයි නම් ගම් කියන්න බෑනේ ඔය ගෑල්ලම වෙනස් වුණොත් එහෙම පස්සේ කාලේ ගිහින් ප්‍රශ්නේනේ ගෑල්ලම ඉන්නවා කිව්වම ඇති වෙනස් වුණ නැත ප්‍රශ්නේ නෑ මෙයාට චාර්ජර් එක අර උඩ යවන්න